අපි බලමු මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමේ ධර්ම යුද්ධය අපි ආරම්භ කරලා තියෙන්නේ. කැලින් බේබි රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. මේ රටේ මිනිස්සු මිලියනයක් එකතු වෙලා මාස 6ක් ඇතුළත කියලා තියෙනවා, කොලේලියක් දීලා තියෙනවා, ප්‍රකාශ කිරීමක් කරලා තියෙනවා. ඔවුන් අපිව පෙළඹවීමක් කරනවා. මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කරන්න කියලා. මිලියනයක් මිනිස්සු මාස 6ක් ඇතුළත එකතු වෙලා අපිත් එක්ක ඡන්දෙ දුන්නේ නිසා ඉතින් පැහැදිලි මහින්ද රාජපක්ෂ කියන එඩිතර අසහාය නායකයා මේ රටට ආදරය කරපු, රටේ මිනිස්සු ආදරය කරපු නායකයා නිදොස් කොට නිදහස් කර ගැනීමේ සටන අපි ආරම්භ කරලා තියෙන්නේ. මේක සටනක් කිව්වට මේක ධර්ම යුද්ධයක්. අපි කවදාවත් ගල් කැටයක්වත් අතට ගන්නෙ නැහැ. අපි අරගල කරන්නේ නැහැ. අපි ගෙවල් ගිනි තියන්නේ නැහැ. මහපාරේ මහජන නියෝජිතයෝ മന്ത്രിවරු ගහලා මරණ තැනට යන්නේ නැහැ. ඒ වෙනුවට අපි සත්‍ය, අපේ පෑන, අපේ කටහඬ, අපේ සංවිධාන ශක්තිය, අපේ බුද්ධිය, අපේ අවංකකම පෙරදරි කරගෙන ධාර්මික යුද්ධයක් ආරම්භ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිදහස් කොට නිදහස් කර ගැනීමට. ඔව්, ඒ යුද්ධයට නායකත්වය දෙන සෙන්පතියා තමයි නාමල් රාජපක්ෂ. ඒ සෙන්පතියා යටතේ මිලියනයක් ජනතාව අද කඳවුරු බැඳගෙන ඉවරයි. අපි බලමු මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමේ ධර්ම යුද්ධය අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒක අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමාගේ පාලන කාලය තුලම ඒ යුද්ධය, ඒ ධර්ම යුද්ධය අපිට ජය ගන්න පුළුවන් කියලා අපිත් එක්ක කඳවුරු බැඳගත්ත මිලියනයක් ජනතාව මාස 6ක් ඇතුළත අපිට එත්තු ගන්නලා තියෙනවා. ඉතින් මේ පැමිණිල්ල පිළිබඳව අපි සරල අදහසක් දැක්වුවා. දැන් අපි බලාගෙන හිමු අපේ ඉන්නවා අපරාධ සම්බන්ධව හොයන්න පුළුවන් පුහුණු කරපු රජයෙන් පඩි දෙන බදු සල්ලියෙන් ජීවත් වෙන හොඳ නිලධාරීන් කණ්ඩායමක්. ඒ වගේම පුනරුද ආණ්ඩුවක් දැන් තියෙන්නේ. හොර බොරු කාත් එක්කවත් කරන්න බෑ. කවුද හොරා කවුද බොරුව කිව්වේ කියන එක ජනතාවට එලි කරගන්න තමයි අද අපි මේ ස්ථානයට ආවේ. බොහොම ස්තුතියි.